Welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලට සති දෙකක් වගේ ලොකු කාලයක් අරගෙන තමයි මම ඔයගලන්ට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. වැඩ ගොඩක් තිබ්බ නිසා මට ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්න බැරුව ගියා. මේ බලන්නකෝ අද අහසේ ලස්සන හරිම ලස්සනයි නේද? ඔන්න මං අද උදේම නැගිටලා විශ්වයට ස්තුතිවන්ත වෙලා තමයි මගේ දවස පටන් ගත්තේ. අද දවසට ජීවය දුන්නට විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි හැමෝම. ඉතින් අද දවසේ වැඩ ගොඩක් තියෙනවා මට කරගන්න. මම මුලින්ම මෙන්න මේ අපේ චූටි කුකුල් පැටවුන් ටිකට කෑම දීලා තමයි මගේ දවස පටන් ගන්නෙ. එයාලා ගොඩක් බඩගිනින් ඉන්නේ රෑ තිස්සෙම. ඒ නිසා මෙන්න මෙයාලට කෑම ටික දීලා මගේ වැඩ ටික පටන් ගන්න තමයි මම යන්නේ. අද වැඩ ගොඩක් තියෙන නිසා උදෙන්ම කෑම ටික හදාගන්න කියලා හිතුණා. මුං කිරිබත් තමයි උදේට කෑමට හැදුවේ. බබාලා ආස නිසා අද එයාලට නිවාඩු දවසක් නිසා මුංගට කිරිබත් හැදුවා කෑම ටික හදලා ඊට පස්සේ යාළගේ යුනිෆෝම් වගේක් තිබ්බා. ඒ ටිකත් සෝදලා දාලා මම මේ ලෑස්ති වෙන්නේ මාකට් එකට යන්න එළවලු ටික අරගෙන එන්න. එළවලු, මාළු, පොල් ඒ බඩු ටික තියෙනවා අපිට සතියට ගන්න. අපි ඒ ටික අරන් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න මම එළවලු ටිකක් ගන්න ආවා. අපේ ගෙදර එළවලු කැවෙන්නේ නම් හරි අඩුවෙන් අපේ බබාලා ඇම්බරෙල්ලා නම් කනවා හරි කැමැත්තෙන් ඒ අක්කලා නංගිලා තුන්දෙනා එකතු වෙලා අච්චාරුවක් දාගෙන ඇම්බරෙල්ලා කිලෝ එකක් ගෙනාවත් ඒගොල්ලන් ඒක නම් හදාගෙන කනවා. ඉතින් එහෙම තමයි චූටි දරුවෝ හරි ආසයි මේ වගේ දේවල් වලට. ඇම්බරෙල්ලත් අරගෙන අපේ අල ලුණු ටික අරගන්නවා අපි එතනින්ම. එතන අල ලුණු වගේම පළතුරු ඒ හැමදේම මෙතන ගන්න තියෙන නිසා අපි එතනින් ඒ හැම ඔක්කොම ටික අරගෙන තමයි මෙතනින් අපි පොල් ගන්න ආවේ. පොල් ටික ඉතින් අපිට ගමෙන් හම්බෙන්නේ නැහැ. අපි කඩෙන් තමයි පොල් ගන්නෙ. පොල් මේ දවස්වල ටිකක් ගණන්. ඉතින් අපිට සතියට ඇති වෙන්න පොල් ටිකකුත් අරගෙන අපි ගියා මාළු ගන්න. මාළුත් අරගෙන ගෙදර යද්දී චුට්ටක් විතර වෙලා ගිහිල්ලා. ඉතින් මට දවල් කෑම හදා ගන්න වෙලාවක් තිබ්බේ නැහැ ඒ වෙලාවේ. ඒ නිසා අපිට අද සිද්ධ වුණා කඩෙන් කෑම එකක් ගෙනල්ලා කන්න. ඉතින් අද අපි දවල් කෑම ගත්තේ කඩෙන්. ඊට පස්සේ ඔන්න අපේ චූටි බබාලට පොඩි බඩගින්නක් ඇවිල්ලා එයාලා පොඩි කෑමක් හදන්න තමයි මේ යන්නේ. මේ යෝජනාව නම් අපේ දෙවෙනිගේ. එයාලට බඩගිනි කිව්වහම ඒගොල්ලන් කිව්වා අම්මා අපි කට්ලට් හදමු කියලා. මට මහන්සි කිව්වම අපි හදන්නම් කියලා ඒ අක්කලා නංගිලා තුන්දෙනා එකතු වෙලා තමයි මේ කෑම හදන්නේ. ඉතින් චූටි දරුවන්ට මේ වගේ දේවල් අපේ අනුදැනුම යටතේ අපි පුරුදු කරන්න ඕනේ. විශේෂයෙන් ගෑනු දරුවන්ට ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ. හැමෝටම ඉගෙන ගන්න එක වටිනවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ අනාගතයට ගොඩක් ප්‍රයෝජනවත් මේ වගේ පුංචි පුංචි දේවල් හරි. ඒ වගේ මේගොල්ලන්ගේ එකමුතුකම ඒවයින් වැඩි දියුණු වෙනවා. ඉතින් ඒ නිසා ඒක හරි වැදගත් එයාලගේ ජීවිතේට. ඔන්න ඉතින් මෙයාලා කට්ලට් හදලා ඉවර වෙන්න වගේ යන්නේ. දදින්න තමයි දැන් තියෙන්නේ කට්ලට්. මෙතනදී නම් මං චුට්ටක් ඒගොල්ලන්ට උදව් කරා මොකද බයයිනේ තෙල් නිසා. ඔන්න ඉතින් එහෙනම් අපි රසම රස කට්ලට් එක්ක රස බලලා තේකකුත් බීලා එන්නම්. ආයෙමත් ඕගොල්ලන්ව හම්බ වෙන්න එන්නම් වීඩියෝ එකකින්. එතකල් අපිත් එක්ක රැඳී ඉන්න. බුදු සරණයි. සතුටින් ඉන්න.